තෙරුවන් සරණයි සියලු දෙනාටම. හැමෝම කියනවා පින්කම් කරන්න මුදල් නැහැ. ඒ නිසා අපිට පින්කම් කරන්න විදිහක් නැහැ කියලා. ඒ වගේම සමහර අය මෙන්න මේ වගේ පින්කම් මුදල් නැතුව කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඉතින් ඒ හැමෝටමයි මේ මතක් කරන්නේ, සිහිපත් කරන්නේ මේ අපි පින්කම් 100ක් කියනවා. ඒවන මහා ලොකුවට මුදල් වියපැහැදන් වීමක් නැහැ. බලන්න තමන් ළඟ තියෙන දේවල් වලින් තමන්ගේ හිත කය මනස ශරීරය මේ දේවල් පාවිච්චි කරලා කොච්චර පින්කම් කරන්න පුළුවන්ද කියන එක ඔබට මේ පින්කම් 100ක් වට පස්සේ පැහැදිලි වෙයි. මේ පින්කම් තමන්ගේ ජීවිතයේ නිරන්තරයෙන් දෛනිකව කරනකොට කොච්චර අප්‍රමාණ පිනක් සිද්ධ වෙනවද. මේ පින්කම් තමන්ගේ ජීවිතයේ නිර්වාණ අවබෝධයේ පිණිසත් හේතු වෙන පින්කම්. ඒ නිසා තමන් අනිවාර්යෙන් දවසට මේ පින් 10ක්වත් කරන්න උත්සාහවන්ත වෙන්න කියන එක මතක් කරනවා. සංසාරේ නිමහව දකින්න මේ අසිරිමත් පින්කම් තමන්ට අප්‍රමාණව හේතු වාසනාව ගෙන දෙනවා. ඉතින් මේ පින්කම් මම පළවෙනි එකේ ඉඳලා 100 දක්වා පැහැදිලි කරමින් කියාගෙන යනවා. පැහැදිලි කළ යුතු ඒවා අනිත් ඒවා ඊටාම කෙටියෙන් පැහැදිලි කරනවා සියලු දෙනා වෙනුවෙන්. අංක 1 තමයි බුදු ගුණ මෙනෙහි කිරීම. ඊට පස්සේ දහම් ගුණ මෙනෙහි කිරීම. සංඝ ගුණ මෙනෙහි කිරීම. මේ ත්‍රිවිධ රත්නයේ ගුණ සිහි කළ පමණින් මහා පිනක් රැස් වෙනවා. අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම. මහා පින්කම් වෙනකොට මිනිස්සු ඒවට බයිනවා, ගරහන රුවන් විසය ළඟ එහෙම කරන මහා පින්කම් දැකලා බුදුරජාන් වහන්සේට මෙච්චර මොකටද කියලා කියනවත් එක්ක මහා නිරාගත වෙන, අපාගත වෙන මහා අකුසල් කරගන්නවා මිනිස්සු. ඒ නිසා ඒ මහා පින්කම් දැකලා පින් අනුමෝදන් වීමත් මහා කුසලයක්. අනිතිපතා පන්සිල් සමාදන් වීම, මේ වගේම පන්සිල් ආරක්ෂා කිරීමත් වෙන්න උවමනයි. උදේ සවස බුද්ධ වන්දනා කිරීම, බුදුරජාන් වහන්සේ ගුණ සිහි කළ බුද්ධ වන්දනා කිරීමෙන් අප්‍රමාණ කුසල රැස් වෙනවා. පොහොයටවත් අඩුම තරමේ 8 සිල් සමාදන් වී ආරක්ෂා කිරීම. ඊට පස්සේ නවාංග සීලේ සමාදන් වීම අපිට ගන්න පුළුවන් මහා පිනක් විදිහට 10 සිල් සමාදන් වීම, 15ක පොහොයට සිල් සමාදන් වීම සහ 4 පොහොයට සිල් ගැනීමත් මහා පින්කමක්. භාවනා කිරීම සහ අනිකුත් අයත් භාවනා කිරීම සඳහා යොමු කිරීමත් කුසලයක්. ධර්ම දානයේ සිදු කිරීම. ධර්ම දානය කියන එක අද හිතාම පහසුවෙන් කරන්න පුළුවන් මහා කුසලයක්. සියලු දානයන් පරදා අග්‍රභූ දානයක් බවට පත් වෙන මේ ධර්ම දානයේ මොහොන පොතේ නැත්නම් අපි මේ කියන එක කාට හරි බෙදා හැරියත් මොහොන පොතේ දැකින පින්කමක් දැකලා මේක වෙනස් කරත් ඒ මහා පින්කමට Tamanට දායක වෙන්න හැකියාව ලැබෙනවා. ධර්මයේ මුද්‍රණය කළා ධර්මයේ බෙදා හැරියත් දහම් පත්‍රිකා විදිහට වෙන්න පුළුවන්. යම්කිසි Tamanට පුළුවන් මට්ටමේ ලිපියක් විදිහට වෙන්න පුළුවන්. නැත්තම් පුවත්පතක දැවූ සටහනක් වෙන්න පුළුවන්. මොන හරි දෙයක් ධර්මයේ බෙදා හැරීමේ චේතනාවෙන් බෙදා හරිනව නම් ධර්මයේ ඒක ධර්ම දානමේ කුසලයට එක්කාසු වෙනවා. ධර්මයේ කියවීම. එතකොට යම්කිසි කෙනෙක් ඉන්නවා ධර්මයේ කියවන්න බැරි, එහෙම නැත්තම් ඇස්වල අපහසුතාවයක් නිසා වෙන්න පුළුවන් ඒ ධර්මයේ යාට පැහැදිලි කරලා කියලා දුන්නත් ධර්මයේ කියවීමක්, එහෙම නැත්තම් ධර්ම දේශනා පැවැත්වීමක් මෙතනදී ධර්මයේ කියවීම තමයි. වතාවත් කිරීම, ඒ කියන්නේ පන්සල් වල ශ්‍රම දාන පවත්වන එක වෙන්න පුළුවන්. උදේ සවස තේවහමක් විදිහට බුද්ධ වන්දනා කිරීමත් අපිට ගන්න පුළුවන්. කොච්චර දුගීව හිටියත් බුදුරජාන් වහන්සේට Tamanට පුළුවන් උපරිමයෙන් දානේ පූජා කිරීම. දැන් අපි හිතමු මේක නිතර කරන්න අපහසුයි කියලා දානපති පූජාවන් කියලා කියනවා. එතකොට දානපති පූජාවක් බවට පත් වෙන්නේ මෙහෙමයි. Tamanට ගෙදර කන්න තියෙන්නේ අපි කියමු උදාහරණයක් විදිහට බතුයි සම්බෝලයි. ඔය වේල් තුනම කන්නේ එහෙම කෙනෙක් කියමුකෝ. හැබැයි බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මෙයා අලගෙඩියක් තෙල් දාලා මට නැතත් කමන්නේ බුදුරජාන් වහන්සේට පූජා කරනවා කියලා පූජා කළාම ඒක ඒ කෙනා අනුව දානපති පූජාවක් වෙනවා. ඒ කෙනාට නැති බැරි කෙනෙක් නිසා. හැබැයි තියෙන කෙනෙක් දානපති පූජාවක් කළා වෙන්නේ Tamanට තියෙනවට වඩා යම් කිසි දෙයක් වැඩිපුර බුදුරජාන් වහන්සේට පූජා කිරීමෙන්. නැත්නම් Taman හොඳට බුරියානි වගේ වකන ගමන් බුදුහාමුදුරන්ට නිකන් ඔය දාන්කුඩ ටිකක් පූජා කළාම මේක දානපති පූජාවක් වෙන්නේ නැහැ. කරන්න ඕනවට කළාම ඒක දානපති පූජාවක් වෙන්නේ නැහැ. එතකොට පින් දීම අපි පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ. ඕක සත්‍ය කතා කිරීම. ඒතකොට ඒක පංචශීලයටත් අයිති වෙනවා. දෙලවට වැඩ ඇති වචන කතා කිරීම කියන එකත් දෙලව මෙලෝ පරලෝ දෙකටම යහපතක් වෙන වචන කතා කිරීම. ඒ කියන්නේ වල්පල් කියවන්නේ නැතුව හිස් වචන කතා කිරීමකින් තොරව ඒ විදිහට වචන භාවිතය කිරීම තුලිනුත් මහා පින්කම් සිද්ධ කරගන්න පුළුවන්. සත්පුරුෂයන් කරන පින්කම් දැකලා ඔයාලට පුළුවන්කම තියෙනවා ප්‍රචාරයක් දෙන්න. අපි දැන් පින්කමක් කරනවා.
උදාහරණයක් විදිහට ඔන්න මම දැන් පින්කමක් කරනවා. එතකොට ඒක ආරංචි වෙන කෙනෙක් කියනවා අන්න අරගෙන අතන පින්කමක් කරනවා. මේකට සහභාගී වෙන්න කියලා. එහෙම මම දන්නවා ධර්මයේ සඳහන් වෙන කතාවන් සමහරක් අය ධර්ම දේශනා බුදුරජාන් වහන්සේට පවත්වනකොට ඒ ගැන කියලා අප්‍රමාණ දිව්‍ය සැප සම්පatti ලැබුවා කියලා. දිව්‍ය රත ලැබුවා කියලා. ඒ මහා කුසලයක්. ඒක කුසලයේ කොච්චරද කියලා නිම කරන්න බැරි බව සඳහන් වෙලා තියෙනවා ධර්මයේ ජාතක කතා පොත් වහන්සේගෙත් යම් කතාවන් වල මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. පහන් සිතින් යුතුව බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මල් ආසන තියෙනේවල ඒවා පරමල් අයින් කරලා මල් ආසන සුද්ධ පවිත්‍ර කිරීම සෝදා පිරිසුදු කිරීම කියන එකත් මහා කුසලයක්. වල මහා ලොකු මුදලක් යන්නේ පන්සලේම තියෙන ටැප් එකෙන් වතුර ටිකක් අරන් ජලය ටිකක් අරන් සෝදා සුද්ධ පවිත්‍ර කරලා මිනිස්සුන්ගේ ඒ බුද්ධ වන්දනා කටයුතු කරන්න පහසුවක් කිරීම මහා කුසලයක්. ලස්සන වෙන්නත් ඕක හේතුවක් බවට පත් වෙනවා. මෙතන ගිලානෝපස්ථානය කියන පින්කමත් හසරණ වෙච්ච කෙනෙක්ට අඩු ගානේ පාර පයින්න හරි උදව් කරනවා නම් අන්ධ මිනිස්සෙක් ඒකත් ගිලානෝපස්ථානයක විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ මිනිස්සයා කොච්චර අසරණ භාවයකින් ඉන්නේ. එයාට අනුව එයා ගිලන් භාවයටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙක්ට ඇවිදින්න අපහසු කෙනෙක්ට අඩියක් දෙකක් හරියන්න උදව් කරනවා නම් අසනීප වෙච්ච කෙනෙක්ට බෙහෙත් හේතක් ගන්න උදව් කරනවා ගිලානෝපස්ථානීය වෙනවා. මල් පූජා කිරීම දවසට මල් 100ක් කෙනෙක් කඩලා පූජා කරත් අතු සුද්ධ ගහකින් නැත්තම් මල් 10ක් පූජා කරොත් එයා උදේට මල් 10 හවසට මල් 10යි පූජා කරොත් දවසට මල් 20ක් ওই විදිහට මල් පූජාව කොච්චර ආනිසංසදායක වෙන පින්කමක්ද සංසාරේ තමන්ට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මෙච්චර මල් පූජා කරලා ඉතින් මේ පිනෙන් මේ යහපත් දේ සිද්ධ වේවා කිව්වත් මිනිස්සු සුවපත් භාවයටපත් කරන්න පවා කුසල් තියෙනවා. ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා මේ මල් පූජා කිරීමේ පින්කමත් කරන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඕක මහා දෙයක්ද අපි මල් ටිකක් කරලා පූජා කරන එක මෙච්චර දෙයක්ද කියලා. අප්‍රමාණ කුසලයක් රැස් වෙනවා. ඒ නොහිතා Taman ගණන් ගන්න නැති පොඩි දේවල් වලින් ප්‍රමාණ කුසල් සිද්ධ කරන්න පුළුවන් කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. ලෝක සත්වයන්ට අපි මෙත් වැඩිම විනාඩියක් තප්පර ගානක් හරි තමන්න පුළුවන් නම් විනාඩි කිහිපයක් හිත එකතෙන් කරන් මෙත් වඩන්නේ ඒක අප්‍රමාණ කුසලයක් බවට පත් වෙනවා. තමන්ට මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් ආනිසංස 11කුත් රැස් වෙනවා. එතකොට ඇවිදින පියවරක් පාසා තමන් ගෙදර ඉඳන් වැඩට යනකොට සිපයින් ඇවිදින්න තියෙන යම් දුරක් උදේ පාන්දරට ඇවිදිනකොට මෙත් වඩ ඇවිදින්න පුළුවන් නම් මිනිස්සුන්ට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් කාටවත් ඇහෙන්න කිව්වත් ඇහෙන්න කියන්න අවශ්‍ය නැහැ. මෙත් වඩනවා නම් ඇත්තටම කෙනෙක් ඒ කාටවත් කියන කලට ප්‍රශ්නයක් නැහැ. තමන් ඒක කළාම මේ කුසලයේ තමන්ට ලැබෙනවා. දවසට එක ධර්ම ලිපියක් හරි තමන්ට පුළුවන් නම් කෙටියෙන් කාට හරි ලියලා දෙන්න නැත්නම් කාටට තිබ්බ එකක් කියන්න අනිත් අයට කියවන්න අවස්ථාව දෙන්න ඒකත් මහා කුසලයක්. ඒතකොට ධර්මයේ පිළිබඳ හැදෑරීමක් කරනවා නම් පස්සේ කියන්නේ ගමන් තමන් ගාව කුඩා හරි ලිපියක් තියෙන වෙන්න පුළුවන්. දැන් එච්චර මහන්සි වෙන්න දෙයක්වත් නෑ. ජංගම දුරකථන ස්මාර්ට් ජංගම දුරකථන තියෙන හැමෝම ගාම Facebook එක කියන අපි කියමු මේ වගේ අනේකක් අහගෙන ගියා හරි නැත්නම් Facebook කියන ධර්මයේ සම්බන්ධ ලිපියක් කියවලා මතක දරා ගන්න උත්සාහ කළා. ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කළා. අප්‍රමාණ කුසලයක්. අනිත් අයගේ ධර්ම ගැටලු දැන් ඔය Facebook වල එහෙම මිනිස්සු හරි ධර්ම ගැටලු දානවා. ඒක දන්න අය දන්න විදිහට හිතලා කියලා හරියන්නේ නැහැ. ත්‍රිපිටකයට අටුවාවට ටීකාවට අනුව පිළිතුරු සැපීම තුලිනුත් ස්වාමින් වහන්සේ කෙනකින් අහලා අඩු ගානේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම දැක්ක කියලා ඒ ප්‍රශ්නේ සටහන් කරගෙන ඉඳලා ඒකට උත්තරයක් හොයලා දුන්නත් ඒක මහා කුසලයක්. අභිධර්මයේ හැදෑරීම කිරීමක් බවටපත් වෙනවා. ඒක මහා කුසලයක් බවටපත් වෙනවා. ධර්මයේ දැනගන්න තියෙන උනන්දුව තමන් වැඩි කරගන්න ඕන නම් දවස් හිතලා ඇත්තටම මේක මහා කුසලයක් කියලා තේරුම් අරගෙන මේ මිනිස්සයා කියන එක ඇත්ත නේද කියලා තඩු ගන්න හිතලා එහෙම තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් මේ මොහොතේ හිතලා ඒකට යොමුනත් මහා කුසලයක් බවටපත් වෙනවා. ඒතකොට ධර්මය ලියවීමට උදව් කරන්න පුළුවන්. දැන් ඒ කාලේ මාතලේ අලු විහාරේ වලගම්බා රජතුමා මේ ශ්‍රී ගුණාලංකාර හාමුදුරුවෝ වලගම්බා රජතුමා වෙලා ඉන්න කාලේ මේ කරපු මහා කුසලයෙන් කොච්චර ත්‍රිපිටකය රැකුණාද ආරක්ෂා වුණාද ඒ කාලේ ප්‍රාදේශීය රජවරු වෙලා හිටපු අය උදව් කළේ මේ මිනිස්සු අද පහන් පිළිවෙතට සම්බන්ධ වෙලත් ඇති නොදැනුවත්. ඒ වලගම්බා රජතුමා ඒ කාලේ හිටපු බොහෝ පිරිසක් අද මේ පහන් පිළිවෙතට සම්බන්ධ වෙලා ශ්‍රී ගුණාලංකාර පහන් පිළිවෙතේ අප්‍රමාණ විහිිත ශක්තිය ආශිර්වාද ලබාගෙන ගොඩාක් පිරිස මොකද වලගම්බා රජතුමා ලංකාවේ හැම තැනකම වගේ මම හිතන්නේ වැඩිම විහෙර විහාරස්ථාන ලොකු ප්‍රමාණයක් ලංකාවේදී කළේ වලගම්බා රජතුමා වෙන්න ඕන. මොකද ගොඩාක් විහෙර විහාරස්ථාන තියෙනවා. ශ්‍රී ගුණාලංකාර හාමුදුරුවෝ ඒ කාලේ ඉදි කරපුවා. ඉතින් ඒ විදිහට මේ වලගම් රජතුමා කරපු මෙහෙ නොවෙන් ත්‍රිපිටකය හද නොතිබෙන්න තිබුණා. සෑම ආහාර වේලකදීම Tamanට පුළුවන් නම් අනුභවයට පෙර මේක කරන ගොඩක් හොඳයි. මොකද ඊටාම් බඩගින්නේ Taman
කෑම වේල ගන්නකොට එතනත් පොඩි ඉවසීමක් ඇති කරගෙන බත් කටක් සත්තු වෙනුවෙන් ගිහිල්ලා අඩු ගානේ රැයට බය නම් උදේට දවල්ට දෙක කරනවා නම් ওই බත් පිඩේ බත් ඇට කීයක් ඇද්ද? අපිට බත් පිඩ එක කටට එක පහන් මදි වුණාට සත්තු කී දෙනෙක් කුසගෙන වෙනවා. ඒ මහා කුසලයේ සුළුපටු වෙන්නේ නැහැ අවස්ථානුකූලව තමන්ට පුළුවන් විදිහට තමන් සේවය කරන ස්ථානේ කොහේ හරි තැනක් තියෙනවා නම් ඒකට උචිත තැනක් නැත්තම් බැනුම් අහන්න නැතුව ඒ කුටි කන්න නැතුව තැන් තැන් වල සත්තුන්ට කන්න දානවා කියලා. ඒ වගේ දේවල් ලංකාවේ සිද්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා පළමු පිට කොහොම හරි දාන්න පුළුවන් නම් යහපතක් බවට පත් වෙනවා. මේ ආනිසංශ 200ක් ලැබෙනවා කියලා ධර්මයේ සටහන් වෙන බවක් තමයි සඳහන් වන්නේ. ඉතින් මේක උදේ දවල් අඩු ගානේ වේල් තුනම කෙනෙක්ට කරන්න පුළුවන් ඉතා හොඳයි. නමුත් උදේටයි දවල්ට මේක පහසුවෙන් කරන්න පුළුවන් නිසා ඒ වැඩේ කරගන්න. පොදු ශ්‍රම දාන පාරවල් හදන ඒවා වෙන්න පුළුවන්. මම්මාවත් වල දිගේ දෙපැත්තට තියෙන ගස් අතු කපලා පාර මිනිසුන්ට යන්න පහසු කරන ඒවා වෙන්න පුළුවන්. පන්සල් වල තියෙන මහා පින්කම් වෙන්න පුළුවන්. ශ්‍රම දාන පින්කම් වලට දායක වීම ගොඩාක් හොඳයි. ප්‍රත්‍යවේක්ෂා කිරීම තමන් ගන්න කෑම එක තමන් මේ ගන්න ලස්සන පිණිස නෙවෙයි කියලා අපි දැන් ওই සිල් සමාදන් වුණාම ප්‍රත්‍යවේක්ෂාවක් කරන කෙනෙක්ට පුළුවන් නම් ගිහි ජීවිතේ ඒක ටිකක් ලෝකෝත්තර පැත්තට යන කෙනෙක්ට තමයි පහසුවෙන් කරන්න පුළුවන්. ලෞකික වශයෙන් ඉන්න කෙනෙක්ට තමන් ගන්න කෑම එක ගැන හිතලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් නම් මේක ඇත්තට මේ බත් පිඩ මෙහෙම දෙයක් මරණය කියන එක තමන්ට ඇති වෙනවා. මේ බත් පිඩ කාලා තමන් අද හිටියට මේ බත් පිඩ දිනවන්නත් පෙර තමන්ට මැරෙන්න පුළුවන්. මේ බත් පිඩත් අනිත්‍යයි. මේ වගේ දෙයක් හිතලා ප්‍රතිවේක්ෂා කරලා වළඳන්න පුළුවන් නම් කෑම එක තමන්ට කන්න පුළුවන් නම් ඒකත් මහා කුසලයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන් ගෙදරින් ගමනක් යනකොට පුරුද්දක් විදිහට කවුරු හරි මලක් පහනක් පූජා කරලා පහනක් තියන්න බයයි කියමු ගිනි ඇවිලේ කියලා ගෙදර කවුරුත් නැත්තම් ගෙදර කවුරු හරි ඉන්නවනම් ඒකත් ප්‍රශ්නයක් නෑ. එක මලක් හරි පූජා කරලා යන්න පුළුවන් නම් ඒක පුරුද්දක් වශයෙන් කරොත් කොච්චර කුසලයක් බවට පත් වේද? ඒකට පුරුද්දක් වුණාම ඒක නොකල බැරි වෙනවා. ඒතර මේ මහා කුසලයේ තමන්ට ලැබෙනවා. තමන්ට කරන්න බැරි පින්කම් තියෙනවා. සමහර මහා පින්කම් ඒ කාල රජවරු කරපු පින්කම් නම් අද රජවරු කරන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. අපි කල්පනා කරනවා අපි රජවල හිටියනම් කොච්චර පින්කම් කරන්න තිබුණාද කියලා. එතකොට ඒ ඉන්න තැනතුරු වල අයිට ඒව හිතෙන්නේ නෑ. මොකද සංසාරේ කුසලයක් නැතිකම. එතකොට මොකද කරන්න තියෙන්නේ? Tamanට කරන්න බැරි පින්කම් තියෙනවා වෙන අයට කියලා කරෙව්වොත් මෙන්න මේක මහා කුසලයක්. මෙන්න මේක කරොත් ඔයාට මේ ආනිසංස ලැබෙනවා කියලා කිව්වොත් ඒ කුසලෙන් කොටසක් Tamanට අයිති වෙනවා. ඒක මහා අප්‍රමාණ කුසලයක් බවට පත් වෙනවා. අනුන් කරන පින්කම් වලට තව තවත් වැඩියෙන් හොඳට කරන්න උදව් කරොත් ඔන්න කවුරු හරි බෙහෙත් පූජාවක් කරනවා. ඔයා එතකොට කෙනෙක් කියනවා මෙන්න මේ බෙහෙතුත් පූජා කරන්න. ඔයා 8ක් පූජා කරනවා 9ක් පූජා කරනවා මමත් එකක් දෙන්නම්. ඒ විදිහට දායක වෙනවා නම් ඒකත් මහා කුසලයක් බවට පත් වෙනවා. මකුළු දැල් වගේ අනිත් කෙනෙකුගේ ආහාරයක් විදිහට තව සතෙක් අල්ල ගන්න යන අවස්ථාවක එහෙම ඒ සතෙක් මිය දෙන්න යනවා නම් මේ මකුළුවටත් කරදරයක් වෙන්නේ නැතුව ඒ සතාටත් කරදරයක් වෙන්නේ නැතුව දෙන්නගේ ජීවිත ආරක්ෂා කළාම ඒක මහා කුසලයක් බවට පත් වෙනවා. සතාගේ ආහාරය නැති වුණාට එයා වෙන ආහාරයක් හොයාගනි. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක හිතන්නත් අපි පරමාර්ථයේ ජීවිත දෙකක් බෙහෙරීම එක ජීවිතයක් එතනින් ගැලවෙනවා අනිත් ජීවිතයට හානියක් නොවෙන්න ඕනේ. ඒක වතුරේ හත්තු වැටලා ඉන්න ඕන තරම් අප්‍රමාණව දකින්න ඇති. මේ සත්තු ඇඟිල්ලක් හරි දාලා වතුර ටික Tamanට පුළුවන් විදිහට අයින් කරනවා නම් ඒකත් මහා කුසලයක්. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ නැතුව කරන දෙයක් තමයි ගෙදර තියෙන සිංක් එකට උණු වතුර දානවා. එතකොට ඕකේ ප්‍රමාණ ශුද්ධ ජීවීන් කුඩා ජීවීන් බණෝ වගේ අය වට දිගේ ඉඳන් මැරෙන්න පුළුවන්. එතකොට තමන් හිතින් හිතලා උණු වතුරකට ඇල්පෑන් ටිකක් ඇල් වතුර ටිකක් මිශ්‍ර කරලා උණු භාවය අඩු වෙන්නේ සතුන්ට හානියක් නොවෙන්න එහෙම කරනවා නම් ඒක හිතලා කරනකොට ඒ කුසලෙ ලැබෙනවමයි. ඒ කුසලෙත් කරන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා කවුරු හරි මල් තියෙනවා නම් ඒක පරවෙන්න වගේ යන දරනම් පෑන් ටිකක් අරගෙන පූජා කරනවා. මම උඩාක් දැකලා තියෙනවා පෑන් ටිකක් ගහනවා මේ මල් වලට. ওই රුවන්වැලි සෑය ළඟ මේක දැන් ගොඩක් දන්න මිනිස්සු කරනවා. ඒක අප්‍රමාණ දීර්ඝායුෂ ලැබෙන පින්කමක්. තමන්ගේ සංසාරේ මොකක් හරි අකුසලයක් තියෙනවා නම් දීර්ඝායුෂ නොලැබෙන විදිහේ අකල් මරණ වලට ඒක නැති වෙන්න හේතුවක්. තමන්ගේ පවුලේ කවුරු හරි එහෙම අකල් මරණ තියෙනවා කියලා නිකන් කියලා තියෙනවා නම් කවුරු හරි බය වෙන්න එපා. ඒ කතාවල් අහලා ওই වගේ පින්කම් සත්තු නිදහස් කරන්න පින්කම් කරන්න. ඒ වගේ ජීවිත ගොඩක් අවස්ථාවලදී බේර ගන්න හැකියාව තියෙනවා. අපි බේරගෙන තියෙනවා එහෙම. ඉතින් ඒ කුසල් කරන්න මේ අතරෙත් ඒකත් මතක් කරනවා. එතකොට සමහර කට්ටිය අනේ ඔහෙ මල් ටික දාලා මෙන්න බුදුනිමල් මෙන්න ගියා මං කියලා මල් ටික දාලා යනවා යන්නේ. එතකොට මල් ටික උඩරක් තියෙනවා යටටත් තියෙනවා කැඩිච්ච මලුත් තියෙනවා පෙති කැඩිච්ච මලුත් තියෙනවා පෙති නැති මලුත් තියෙනවා. මොකද කරන්නේ? ඔක ලස්සනට පිළිවෙලට සකස් කරලා පෑන් ටිකක් ඉස්සනම් ඒකත් මහා කුසලයක් බවට පත් වෙනවාමයි. බෝමලු වලට ගියන පස්සේ බෝමලු වල තමන්ට අතු ගන්න වෙලාවක් නැත්නම් වැටිච්ච කොලයක් දෙකක් තුනක් හරි අහුලලා නොපාගෙන තැනකට හයින් කරන්න. එතකොට ඒ පන්සල් පිරිසුදු කිරීමේ කුසලයේ බෝමලුතු ගෑමේ පින්කම
ඒ අප්‍රමාණ කුසල් ලැබෙන ඒවා. නින්දට පෙර කෙනෙක්ට පුළුවන් නම් පංචශීලයේ සමාදන් වෙන්න. එතකොට එතන ඒක මහා කුසලයක්. හවස බුද්ධ වන්දනා කරන්නේ නැති කෙනෙක්ට මම මේ කියන්නේ හවසට බුද්ධ වන්දනා කරනවා නම් පුරුද්දක් වශයෙන් රාත්‍රියේදී හරි ගැටලුවක් නැහැ. එහෙම වෙලා නැත්නම් අධික රාජකාරී බහුන ඇඳේ හරි ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මෙහෙම පංචශීලයේ අපිට සමාදන් වෙන්න කියලා දේශනා කරලා තියෙනවා කියලා පංචශීලයේ හිතින්ම සමාදන් වෙලා නින්දට යන්න. ඒකෙන් තමයි ගොඩක් ආනිසංස ලැබෙනවා. මෙලොව වශයෙන් ඔය හීනෙන් බය වෙන අමනුෂ්‍ය දෝෂ තියෙන අයටත් ඒක ඊටාම හොඳයි. තිබිසෝ ගාතාවත් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔය ඕන තරම් පන්සල් වල අපි දැකලා තියෙනවා හුළඟ නිසා පහන් පත්තු කරලා තියෙනවා නිවිලා ගිහින් තියෙනවා. කෙනෙක්ට සල්ලි වේදන් වෙන්නේ තව පහනක් අරගෙන එතන පත්තු වෙන පහනකින් හරි නැත්නම් ගිනි පෙට්ටියක් හොයාගෙන ඒ පහන් ටික දැල්ලුවත් ඒ පින ලැබෙන. ඇයි මේව නිවිලා ගිහිල්ලානේ දැන් කාටවත් අයිතියක් නෑ බුදුරජාන් වහන්සේට පූජා කරපු පහන්නේ. ඒක නිවි ගියපු හඳුන් කූරු පහන් දැල්වලා ඒ පිනක් කරන්න පුළුවන්. තව කවුරු හරි පිනක් කරන එකක් ගැන දැන් මම මේ පින් කරන ඒවා ගැන කියන්නේ මේක අහලා කවුරු හරි සාදු කියනවනම් ඒකත් අප්‍රමාණ කුසලයක්. එතකොට කවුරු හරි කරන තව මොන හරි පිනක් ගැන කියනවනම් ඒ පින දැකලා අනේ සාදු මමත් ඔකට හරි සාදු කියලා පින් අනුමෝදන් වෙනවා කියලා කවුරු හරි කියනවනම් අනේ සාදු කියන ඒ පින Tamanට ලැබෙනවා. පිනක් අහන පිනක් දකින්න වෙලාවට සාදු කියලා හිතින් හරි පින් අනුමෝදන් වෙලා සතුටින් ඒ පින Tamanට රැස් කරගන්න පුරුදු වෙන්න ජීවිතේ ඒක අප්‍රමාණ පිනක් කුසලයක්. තමන් කරන පින්කම් අනිත් අයට කීම. එතකොට දැනගන්න ලියා කියා තැබීම මොහුණු පුතේ බෙදා හැරීම ලොකුකමට කරන ඒවා නෙමෙයි අර අපි දැක්ක පහුගිය කාලවල රුපියල් 100ක් විතර දෙනවා ඒකත් වීඩියෝ කරලා දානවා. එහෙම නෙමෙයි ලොකුකමට මාන්නහාදික භාවයෙන් කරන ඒවා නෙමෙයි. ඇත්තටම සතුටින් තමන් කරන පින්කම් මෙන්න මේ පින අනුමෝදන් වේවා මට මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන මේක ලවංග හදවතින් අනිත් මිනිස්සුන්ට පින් අනුමෝදන් කරවීමේ අදහසින් පින්කම් ගැන ලිපිපල කිරීම එහෙම නැත්නම් තමන් කරපු පින්කම් පෙන්වා දීමත් අප්‍රමාණ කුසලයක්. අපේ මේ නාලිකාවෙත් අපි කරන පින්කම් අපි කිහිපයක් දාලා තියෙනවා. අපේ පහම් පිළිවෙතට සම්බන්ධ අය කරපු පින්කම් දාලා තියෙනවා. ඒක දැකලා පස්සට ගිහිල්ලා ඒව බලලා අනේ මෙහෙම පින්කම් කරනවා නේද කියලා පින් අනුමෝදන් වෙන්න. සිදු කරපු පින්කම් නිතර සිහිපත් කිරීම. දුර්ගමන මහරජතුමා පින් පොත ලියලා කළේ ඕකනේ. අදටත් මම දැකලා තියෙනවා මොහොන පොත එහෙම පින් පොත් දැන් මුද්‍රණය කරලා අල්වි කරනව කමන්නේ කවුරු හරි තමන්ගේ ව්‍යාපාරයක් විදිහට හරි ඒක නරක වැඩක් නෙමෙයි හොඳ වැඩක්. මොකද මිනිස්සු කැමති එහෙම අලුත් දෙයක් එනවට එහෙම හරි කමන්නේ පින් පොත් ලියලා තමන් පින් වැඩ කරගන්නවා නම් කරපු පින් නිතර සිහි කරනවා නම් අප්‍රමාණ කුසලයක්. තමන් කරපු ලොකු පින්කම් මහා පින්කම් ආනිසංස වැඩි පින්කම් නිතර සිහි කරන්න. රුවන්වැලි සෑය වැඳපු පින්කම් ශ්‍රී මහ බෝධිරාජන් වහන්සේ වැඳපු පින්කම් එතකොට මහා සංඝ ආරණ්‍ය වාසී සාමින් වහන්සේලාට වෙන්න පුළුවන් මහා සංඝ රත්නයට වෙන්න පුළුවන් දීපු දාන පින්කම් පින්පාත වර්ණ ස්වාමින් වහන්සේලාට දීපු දානේ ඒවා සිහි කරමින් පින් අනුමෝදන් කරගන්න. තමන් කරපු පින් අනුන්ට අනුමෝදන් කරන්න නිතර කියලා අනේ මම මෙහෙම පිනක් කළා ඔයත් අනුමෝදන් වෙන්න කියලා පින් අනුමෝදන් කරන් පිනට ලෝභ වෙන්නේ නැතුව පින් අනුමෝදන් කිරීමත් කුසලයක් තව පින් වැඩි වෙන්න හේතුවක්. තමන් ලොකුවට දේවල් ගාත කියන්නේ එහෙම දන්නේ නැත්නම් වැඩි දේවල් ඕනේ ඉතිපිසෝ ගාතාව බස් රථේ යන ගමන් වෙන්න පුළුවන්. ගෙදර ඇඳට අවිල්ල වෙන්න පුළුවන්. ඕන තැනක ඉතිපිසෝ ගාතාව 7ක් 21ක් 54ක් ඔය වගේ 108ක් වෙන්න පුළුවන්. ඔය වගේ කැමති ප්‍රමාණයක් සජ්ජායනා කරන්න. එතකොට ඒ වගේ කරනකොට ඒ කුසලයේ අප්‍රමාණව ලැබෙනවා. තෙරුවන් උදෙසා තමන්ගේ ජීවිතේ පූජා කරන්න බුද්ධ රත්නය වෙනුවෙන් ධම්ම රත්නය වෙනුවෙන් සංඝ රත්නය වෙනුවෙන් තමන්ගේ ජීවිතය උදෙහාමස පූජා කරන්න පුළුවන්. බුද්ධ වන්දනා කළ දොහොත් මුදුනේ තබාගෙන පසක පිහිල් වන්දනා කළ මගේ බුදුරජාන් වහන්සේට මහා සංඝ රත්නයට ධම්ම රත්නයට සිත රත්නයෙන් තමන්ගේ ජීවිතේ පූජා කරනවා කියලා පූජා කරන්න පුළුවන්. දෙමව්පියන් ලවා උපක්ෂවශීලීව කුසල් කරවන්න පුළුවන්. සමහර දෙමව්පියන් ඉන්නෝ කිසි පිනක් කරන්න කැමති නැහැ. ළමයි කරන පින්කම් වලට ජරහනෝ අනේ මෙන්න මෙහෙ උඹලා මස් කාලා හොඳට හිටපල්ලා නිකන් ඔය හැදෙනවා ඇතර කන්න ඕන ආයෙ සත්තු මැරෙනවා තමයි. ඕවා ඉතින් වැඩන්නේ. මේ අපිට ඕන මෙන්න මේ සතා මේ කව මරලා උකුල් මස් අරන් වරින් ඔන්න ඔහම කියන දෙමව්පියන් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රඥාව නැතිකම කුසලයේ බලවත් වීම නැතිකම මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා අලු ගානේ සත්තු මරණ වැඩේ හරි නවත්තන්න පුළුවන් නම් නැත්තම් පිනකට යොමු කරන්න පුළුවන් නම් ඕන්න තමන්ගේ වේදෙමින් මොකක් හරි නාලිකාවන් තියෙනවා දැන් අර මුදල් ගෙවලා මේ එක දිගටම බණ යන නාලිකා තියෙනවා. ඒ වගේ නාලිකාවක් තමන් මාසෙට මාස්පතා තමන් බිල ගෙවලා තමන් ක්‍රමයක් හදලා දෙනවා බණ අහන්න. ඔය වගේ මහා උපක්‍රම පාවිච්චි කරලා තමන්ට පින්කම් කරන්න පුළුවන්. ඒ කාලේ අනේ පිටිසුතුමා තමන්ගේ පුතාව බණ අහන්න යවුවා වගේ රන් කාසි දෙන්නම් කියලා. ඔය වගේ ක්‍රම පාවිච්චි කරලා දෙමව්පියන්ට තියෙන ණය ගෙවා ගන්න පුළුවන් සංසාරේ. නැත්තම් මව්පියන්ට කරපු මව්පියන් තමන්ට කරපු දේවල් ණය ගෙවන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කවු හරි මහාන වුණොත් කෙනෙක් ඒ කෙනාට ණය ගෙවන්න පුළුවන්. අනිත් අය ණය ගෙවන්න පුළුවන් කමක් නෑ කියලා සඳහන් වෙනවා. ඉතින් ධර්මයට යොමු කළොත් ඒ ණය ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ත්‍රිපිටක අටුවා ටීකා ධර්ම ග්‍රන්ථයන් තමන්ට නිකන්
මෘදුකාංග විදිහට දැන් තියෙනවා. දැන් ෆෝන් වලට දාගන්න ඇප් විදිහට තියෙනවා. මේවා Tamanට ඒ විදිහට ස්ථාපනය කරලා දෙන්න පුළුවන්. කාට හරි පිරිත් අහන්න වෙන්න පුළුවන්. ධර්ම ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒකට ඒවා පාවිච්චි කරන විදිය කියලා දීමත් මහා කුසලයක්. ඒවා දාලා දෙන එක මේ මෘදුකාංග ස්ථාපිත කරලා ඇප් එක ඕපන් කරන්න හැටි කියලා දුන්නත් මෙහෙමයි මේක ඔබලා බණ අහන්නේ. මොකද දැන් සාමාන්‍යයෙන් වයස වැඩි පරම්පරාවන්ට තාක්ෂණය පිළිබඳ දැනුම අඩුයි. නමුත් තව පරම්පරාවන්ට අවුරුදු 2-3 ඉඳලම හොඳ දැනුමක් තියෙනවා. එතකොට මේ දැන් මම කියන්නේ තේරෙන මට්ටමේ ඉන්න අයට පුළුවන්, නොතේරෙන මට්ටමේ ඉන්න වැඩිහිටි වැසියන්ට කාට හරි ධර්මයේ පිළිබඳව තියෙන මෘදුකාංග ඒවා ස්ථාපිත කරලා කොහොමද පාවිච්චි කරන්නේ ෆෝන් එකේ ඒවා කියලා දෙන්න. ධර්මයේ නොදන්න අයට සමහර අය ධර්මයේ තේරෙන්නේ නැහැ ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව සංසාරේ ගෙනා ප්‍රමාණ තියෙන එක එක්කෙනා. ඒකට නොතේරෙන අයට ඒක පැහැදිලි කරලා සරල කරලා කියලා දෙන්න. දැන් මමත් මේ කරන්නේ සරලව කියලා දෙනවා. නොතේරෙන කෙනෙක් ඉන්නවනම් සරලව කියලා දුන්නා මහා පිනක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේලා මේ දැන් බොහෝ ශ්‍රේෂ්ඨ උතුම් මෙහෙවරක් කරන ස්වාමීන් වහන්සේලා ඊටාම සරලව ධර්මයේ පැහැදිලි කරලා කියලා දෙනවා. ඒක ඊටා වටිනවා. මොකද ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න බැරි සමහරක් අය ඉන්නවා. එතකොට ඒ අය ඒ ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා හරි යම් කිසි හරි පොඩි හරි කුසලයක් කරන්න හිත ඇති කර ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් ගස් පිටින් මල් බුදුරජාන් වහන්සේට පූජා කරන්න පුළුවන්. Tamanට වෙලාවක් නැත්තම් මල් කඳ කඩින්න බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ගස් පිටින් බුදුරජාන් වහන්සේට මේ මල් පූජා කරමින් පූජා වේවා කියලා මල් කැකුළු පූජා කරන්න පුළුවන්. මල් පූජා කරන්න පුළුවන්. මල් කැකුළු කියලා කියන්නේ පොහොට්ටු වගේ තියෙන මල්. ඒතකොට ඒක පූජා කරන්නත් පුළුවන්. ගස්වල තියෙන මල් ධර්ම රත්නයට පූජා කරන්න පුළුවන්. මහා සංඝයා වෙනුවෙන් සිහි කරලා පූජා කරන්න පුළුවන්. මල් කැකුළුත් මලුත් මේ දෙකම ත්‍රිවිධ රත්නයෙන් පූජා කරන්න පුළුවන් වෙන වෙනම. නැත්තම් ත්‍රිවිධ රත්න එකවර සිහි කරලා පූජා කරන්නත් පුළුවන්. එතකොට පරිසරයේ ඉන්න සතු සිව්පාව මේ ගැන මේ මහා විශ්වය කියලා කියන්නේ මේ විශ්වයේ තමයි බුදුවරු පහළ වුණේ. වෙනත් ආගමික අය කොච්චර කිව්වත් ඒ අය පහළ වුණේ මේකෙම තමයි. බුදුහාමුදුරු තරම් මේ විශ්වයට කැමති වෙච්ච සබහා දහමට කැමති වෙච්ච වෙන කිසි කෙනෙක් හිටියේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ මේ සබහා දහමේ සත්තුන්ට මේ ගස්වැල් වලට ඒ සියලු දෙට ආදරය කළා, ඇලුම් කළා, කරුණාව දැක්වුවා. ආදරය කියන්නේ තණ්හාවක් ඇති කරගත්ත කියන එක නෙමේ. ඒවට යහපතක් වෙන්න කටයුතු කළා. බුදුදහමේ මේ කියපු දේවල් අද නොවෙන්න ලංකාවෙත් මේ මීට වඩා තව ගස් කොළන් හානි වෙලා ඒ දේවල් වෙන්න පුළුවන්, සත්තු මැරෙන්න පුළුවන්. ටිකක් හරි බේරලා ඉන්න මේ බුදුහාඳුරු කිව්ව ධර්මය නිසා. නැත්තම් මේවා මීට වඩා උඩු යටකුරු වෙලා මේ වහින අකලට වහින වැසි වැහෙන කාලය මේ සමහර කාලවල දැන් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ සබහා දහම කිපිලා තියෙන ඉදිරියට බලන්න සබහා දහමෙන් අනිත් පැත්තට දෙන්න ගන්නකොට කොහොම වෙයිද කියන එක. එතකොට බුදුදහම නොවෙන්නට තවත් මේ ලංකාව මීටත් වඩා විනාශයි. මෙහෙම තියෙන්නෙත් නැහැ. බුදුදහම නොවෙන්න මිනිස්සු පව් කරගන්නවත් වැඩි මේ පින පව ගැන දන්න නිසා ටිකක් හරි පව් වලින් බේරිලා ඉන්නවා. අපි වුණත් එහෙම අනිත් මිනිස්සුත් එහෙමයි. මේක නොදැන හිටියනම් කොහොම වෙයිද මිනිස්සු? එතකොට මේ බුදුරජාන් වහන්සේ කිව්ව විදිහට මේ පරිසරයේ සතාසියු පහවන් වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් තුරුලතා රෝපණය කළ තව මිනිස්සෙක් ගහක් යට හේවනකට ඉන්න ගහක් ඉන්නවත් මහා කුසලයක්. මගමානවක තරුණේලා ඒ දවස්වල ඒ කරපු පින්කමින් ශක්‍ර දෙවියෝ වෙලා දැන් දිව්‍ය ලෝකවල තාමත් ඉන්නේ ඒ කරපු මහා පින්කම් නිසා. එතකොට පරිසරයේ සතාසියු පහවන්න ප්‍රයෝජන වෙන විදිහට මේ තුරුලතා පැල කරලා අනිත් අයට බෙදා දෙන්නත් පුළුවන්. ගෙදර වත් ගිහිල්ලා ඉඳන් නැත්තම් තව තැන්වල ඉඳන් තමන් කාපු මොන හරි අඹෑටයක් හරි පාරක අයින හරි පැලවෙන විදිහට අඩු ගන්න හිතලවත් දාන්න පුළුවන්. එකක් දෙකක් හරි පැලවෙන්න නැත්නම් ඒ කුසලෙත් ලැබෙනවා. හිතවපු අනිත් අය ඉඳලා තියෙන ගස් තමන් තුරුලතා වතුර ටිකක් හරි දාලා වැස්ස නැති කාලේ පරිස්සම් කරනවා නම් මහා කුසලයක් බවට පත් වෙන ඒවා මේ මහා විශ්වයට දෙන දායාද තමන් විසින් තමන් මේ විශ්වයේ නොහෙන තමන් ජීවත් වෙන්න විදිහක් ඇති වෙන්නේ නැහැ. කන්න බොන්න හැම එකම ගියක් හැදුවත් ඒ ඔක්කොම ගන්න වෙන්නේ මේ සබහා දහම. වෙන ලෝකකින් ගෙනවත් ඒක මේ වෙන රටකින් ගෙනවත් මේ සබහා දහමනේ. එතකොට සබහා දහමනේ පිටින් කවර යන්න හදනව නම් අනිවාර්යෙන් විපාකයක් එනවා. අනිත් පැත්තට සබහා දහම ගහලා දානවා. මොකද සබහා දහමෙන්ම හැදෙන සබහා දහමෙන්ම පරිණත වෙලා සබහා දහමෙන්ම ජීවත් වෙලා සබහා දහමටම වැඩේ දෙන්න යනවා නම් සබහා දහම අනිත් පැත්තට දෙනවම තමයි වැඩේ. ඒක මේ සබහා දහමේ ගතියක්. ඒක සබහා දහමේ පැවැත්ම වෙනුවෙන් සබහා දහමේ පවතින නීතියක්. ඒක අපි හොඳින් දැකලා තියෙනවා. ඒක අත්විඳලා තියෙනවා. ඉස්සරහට අත්විඳින්න අනිත් හැමෝටම පුළුවන් වෙයි. අත්විඳින්නේ නෑ අපිට ඕන විදිහට පුළුවන් මේක වෙනස් කරන්න කියන අය අත්විඳින්න ලෑස්ති වෙලා තින්න උවමනයි. එතකොට පරිසරය ඇති වෙන්නේ මේ වටිනා තුරුලතා රැක බලාගෙන ආරක්ෂා කිරීමේ ඒ කුසලයේ තමන් කරගන්න. පළතුරු ගස් දැක්කට පස්සේ පළවල කඩාගෙන නිකන් ආස්ති කරන්නේ නැතුව හතුන්ට ටිකක් ඉතුරු කරන්න. එතකොට ඒ සත්තු මේ සිව්පාවන කඩෙන් ගන්නවත් දැන් නැහැ නේ. ඒවත් තියෙන කාබයිඩ් ගහපුවා. ඉතින් ඒ නිසා හොඳ ගහක ගෙඩියක් එහෙම සත්තු කෑවට ඒකට මේ විරුද්ධ වෙන්න එපා. මං කියන්නේ ඔය පහුගිය දවස්වල ඇති වෙච්ච ප්‍රශ්නේ වගේ නෙමෙයි. සාමාන්‍ය සතා සිව්පාවන්ටත් ගෙඩියක් දෙකක් ඉතුරු කරන්න කියන එක. එතකොට අහිංසක සත්තු ඉන්නවා නම්
සාමාන්‍යතා ඔය කුරුල්ලෝ එහෙම ඉඳ හිට එන්නේ හැමදෙස්සම එන්නේ නැතුව තමන්ගේ වගාවන්නුන්ට හානියක් ලොකුවට කරන්නේ නැත්නම් ඒ සතුන්ට හිරිහැර කරන්න එපා. හිරිහැරයක් නොවෙන්න පන්නා දාන එක වෙනම කාරණයක්. අහිංසක සත්තු වෙනුවෙන් කෑම දාන්න ලෑල්ලක් පුළුවන් නම් පිළිසකර කරන්න මහා කුසලයක් වෙනවා. තමන් ගෙදර ඉතුරු වෙන බත් ටිකෙන් දුල් ටික දැම්මත් තමන්ගේ අතින් සල්ලි යන්නේ නැහෙනි. ඔය බත් ඇට 100ක් විතර පරණ වෙච්ච පිරුණු වෙච්ච දැම්මත් ඕවා කාලයක් දවස් ගාණක් ගියත් ඔය කුරුල්ලෝ එහෙම කනවා. ඒක මහා කුසලයක් බවට පත් කරගන්න පුළුවන් ජීවිතේ. එකම තැනක් පිළියෙල කරගෙන මේක තියන්න පුළුවන් සත්තු හුරු වෙනවා. එතකොට ඒක Tamanට නිරන්තරයෙන්ම කරන්න පුළුවන් දෙයක් වෙනවා. ආහාර අපතයාමක් වෙන්නේ නැහැ. සතෙක් හරි බඩ පුරව ගන්න කුසලයක් ලබා ගන්න පුළුවන්. එතකොට වතුර එකක් තියන්න පුළුවන් ජලයේ ඒ සත්තුන්ට ඇවිල්ලා නාන්න කරන්න වතුර බොන්න එහෙම කරන්න පුළුවන්. Tamanගේ එළියෙන් වත්තෙන් පිට හරි සත්තු ඉන්නවා නම් ඒ සත්තුන්ට වතුර එකක් තියන්න පුළුවන් නම් ගෙදර ඇතුළට ගන්න කැමති නැත්නම් වත්තේ එළියෙන් හරි වතුර එකක් තියන්න. ඊටු කරන අයින් කරන කැමති ගේට්ටුවෙන් පිටින් හරි තියන්න. සමහර මිනිස්සු ඉන්නවා එහෙමවත් තියන්න කැමති නැහැ. ඒ තරම් කුම්මැහි මිනිස්සු ඒ කැම ටික විසික් කරලා දාමන සත්තුන්ට නම් දෙන්නේ නැහැ. එහෙම කියනවා. අපි ලොකු කමෙන් කියන මිනිස්සු අපි අහලත් තියෙනවා. මම නම් මූණටම බැනලත් තියෙනවා සමහරක් වෙලාවට මොකද්ද ඔය කරන අපරාධ කියලා. මොකද Tamanට කන්න බැරි දේ විසික් කරලා කුණු කෝරේට දානවට වඩා පොළොවට පස්සෙන්නට වෙන සතෙක් ආහාරයට අරගෙන විනාශුල යන්නේක ඊට වඩා හොඳ නිසා. තමන්ගේ දෙමාපියන් රැක බලා ගැනීම සතර සංග්‍රහ වස්තු වලින් සංග්‍රහ කිරීම කියන එකත් ප්‍රිය වචනේ ඔබ දන්නවනේ. සාමාන්‍ය හතර සංග්‍රහ වස්තු කියන්නේ මොනවද කියලා. ඒ විදිහට දෙමාපියන් රැක බලා ගැනීම මහා කුසලයක් බවට පත් වෙනවා. වැඩිහිටි වයසක ඇත්තන් රැක බලා ගැනීමත් තමන්ගේ පවුලේ අනුග්‍රහ සත්කාර සම්මාන සිදු කිරීමත් කුසලයක් බවට පත් වෙනවා. අසල්වාසීන් නෑදෑයන් තමන්ට හැකි පමණින් උදව් කිරීම කුසලයක්. තමන්ට පුළුවන් වචනකින් හරින උදව් කරන්න යහපතක් වේවා කියන ධර්ම මාර්ගයට යොමු කරන්න ඒක කරන්නේ කුසලයක්. ගමේ සිදුවන පොදු වැඩවලට තමන්ට යන්න බැරි නම් එදා දවස නිවාඩුවක් නැත්නම් අනිත් අය යොමු කරන්න. ඒ පිරිසුදු කරන පින්කමක් වෙන්න පුළුවන්, ශ්‍රම දානයක් වෙන්න පුළුවන්, පන්සලේ පින්කම. ඒවට අනිත් මිනිස්සු එකතු කරවන්න. ඒක කරන මහා කුසලයක් බවට පත් වෙනවා. තමන්ගේ තියෙන මොකක් හරි හැකියාවකින් අනිත් අයව එකතු කරලා දෙනවන. තමන්ට සංවිධාන හැකියාවක් තියෙනවා. සංවිධානය කරලා තමන්ට එදාට යන්න බැරුණත් වෙන කෙනෙක්ට මූලිකත්වයේ පවර්ලා හරි ඒ වැඩේ කළොත් තමන්ට කුසල එනවා. නම ආවෙන නැසත් කුසලයේ බලය ලැබෙනවා. එදා දිනේ තමන් කරපු පින්කම් අවසානයේ මෙනේ කළ අනිවාර්යෙන් සතුටින් නින්දට යන්න පුළුවන් නම් කෙනෙක්ට ඒ කුසලයේ සිහි කරන්න කුසලයේ බලවත් වෙනවා. මම අත්දැකපු දෙයක් තමයි යම්කිසි කෙනෙක් කුසලයේ සිහි කර කුසල් කරනවා නම් Tamanට පෙර කුසලයේ අවදි වෙනවා. යම්කිසි කෙනෙක් Taman පව් කර පව සිහි කර ඉන්නවා නම් නිතර කොළඟේ පව බලවත් වෙනකොට සංසාරේ කරපු පව් මතු වෙලා එනවා. ඕක අනන්ත අප්‍රමාණ මම දැකලා තියෙනවා. පව් කර පව් ඉඳවන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ පව් කරමින් පව් ගැනමයි සිතන්නේ. එතකොට මොකද වෙන්නේ? සංසාරේ කරපු පවයි මේ පවයි නිකන් අර කනෙක්ට් වීමක්. කාන්දන් වගේ එකතු වෙනවා. කවුරු හරි කෙනෙක් පින් කර පිනම සිහි කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒකයි පින් කරලා පින් සිහි කරා. පින කර පින හිත හිතෙනුන් සංසාරේ කරපු පිනත් පෙර කුසලයට අවදි වෙලා මේ දෙක කාන්දම් වගේ ඇලෙන්න ගන්නවා. ඒක මේ සබහා දහමෙන් මම දැකපු අමුතුම ක්‍රමවේදයක්, ආකර්ෂණයක් වගේ දෙයක්. ඒක මම හොඳට අත්දැකලා තියෙනවා. ඒක අපි භාවනා කරද්දී දැනෙච්ච දෙයක්. ඒ නිසා මම මේ කියන්නේ කියන හැම වචනයක්ම පාසා හොඳට අහගෙන ඒ වලින් වැඩක් ගන්න. පුළුවන් කෙනෙක් වැඩක් ගන්න. මොකද අපි විතරක් දැනගෙන ඉඳලා වැඩක් නැහැ. කවුරු හරි පොඩි දෙයකින් හරි යහපතක් ලබා ගන්න ඕන. ඒක තමයි අපේ පරම පූජනීය බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. එතකොට ලෝක සත්වයන් නිදා ගන්න කලිනුත් මෙත් වඩන්න පුළුවන්. පන්සිල් සමාදන් වෙලා ඉවර වෙලා ඒක කරන්න. තමන් පින්පොත ලියලා හැම දවස ගානෙම පින්පොත කියවන්න. බැරි නම් අඩු ගානේ මාසෙට දවසක් තියාගෙන සතියට ඔන්න ඉරිද දවසේ පොඩ්ඩක් පින්පොත කියවන. ඒ කරපු පින්කම් ඉතින් මෙනෙහි වෙනවනේ තමන් කරපුවා. ඡායාරූප අලවන්න පුළුවන්. දැන් තාක්ෂණ නැත්තම් තමන්ගේ ෆෝන් එකේ පින්කම් කරලා මොකක් හරි ඔන්න ගැලරි එකේ තමන්ට පුළුවන් පොඩි මේ එක කොටසක් තියාගන්න. ඒකේ දාගන්න තමන් කරපු හැම පින්කකම දවස දාලා මෙන්න මේ පින්කම්. දැන් එහෙම කරන්න පුළුවන්. හරි ලේසි. මේ ෆෝන් එකෙන් හැමදේම කරන්න පුළුවන් පින්කම්. මේ පව් කරගන්නවට වඩා මිනිස්සුන් කතා කරලා බැන්නත් පව් පිරෙනවා. ඉතින් කුසලෙත් කරන්න පුළුවන්. හොඳ යහපත් දේවල් ප්‍රචාරය කරනවා. පින්කමක් තියෙනවා. මෙන්න මේකට යන්න එකතු වෙන්න. ඒ වගේ කොච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙනවද? මේ වගේ පින්කම් කරන්න අප්‍රමාණ Tamanට ශක්තිය ලැබේවා. අපි පින්කම් 100ක් විතර දැන් මේක සඳහන් කළා. මේ පින්කම් හැම එකම Tamanට ජීවිතේ කරන්න පුළුවන්, පහසුවෙන් කරන්න පුළුවන්. ඒවා බැරිව නෙමෙයි, අපහසු ඒවා නෙමෙයි. නෑ බෑ කී හිටියොත් එහෙම ඉතින් මොකුත් කරන්න වෙන්නේ. හැම දෙයක්ම කරන් චුට්ටක් හරි වෙහෙස වෙන්න ඕන. මනුස්ස ආත්මයක් ලබන්නත් කොච්චර වෙහෙසෙන්නේ නැද්ද ඒ කාලේ. එහෙම නොවුන මිනිස්සෙක් වෙන්න වෙන්නේ නැහැනේ. මේ කොච්චර අනිත් මිනිස්සු කෝටි ගාණක් සත්තු සර්පියෝ වෙලා ඉන්නකොට තමයි මනුස්ස ලෝකෙ ඉපදෙන කොච්චර වෙහෙසක් මහන්සියක් තරංගයක් කරන්නේ නැද්ද මේක ඇතුලේ.
එතකොට ඒ කරපු තරඟයත් එක්ක බලද්දි මේ පින්කම් ටික කරන එක මහා දෙයක්ද? Taman දවසේ කරන සටනත් එක්ක බලද්දි ජීවිතය ගෙන යන මේ පින්කම් කරලා ඊළඟ ආත්මේ සුගතිගාමි වෙන්න මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සුගතිගාමි වෙන්න හදන එක කොච්චර පහසුයිද? ඒක Tamanට පේරුම් ගන්න ඕන මුදල්ම ඕනි කිය. එතකොට නටන්න අවශ්‍ය නැහැ. Tamanට මේ පින්කම් ටික කරගන්න හැකියාව ලැබේවා. අනිත් අයටත් මේ පින්කම් කරන්න කියන්න Tamanට හිත පැහැදේවා කියලා ආශිර්වාද කරනවා. පිනෙන් තමන්ගේ ජීවිතේ බලවත් කරගෙන සංසාර ගමන යහපතින් ගෙනියන්න මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් මිනිස් වර්ගයාට වැඩ ඇති පුද්ගලෙක් බවට පත් වෙන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණින් දීර්ඝායුෂ වේවා, නිරෝගී වේවා, ධර්මයේ හැසිරෙන්න කියලා හැමෝටම මතක් කරනවා. පන්සිල් පද පහ කොහොම හරි කැඩි කැඩි හරි රකින්න පටන් ගන්න. තෙරුවන් සරණයි.